යාපනයේ කොටුව බලන්න. ඇයි නැන්ද? යාපනයේ කොටුව බලන්න ආවා. එහෙම ඉතින් ලොකුවට බලන්න දෙයක් නැහැ. කොටු තියෙනවා අර. බලමු මොනවද තියෙන්නේ කියලා. අද තමයි ආවේ මේක බලන්න. අර හරින් යන්න තියෙනවා. තැන තියෙනවා වතුර තියෙන තැනක්. ගඟක්ද වැවක්ද මොකක්ද නම් දන්නේ නැහැ මම කියන්න. අපි ආවා යාපනයේ සයිවර් කන්න කියලා. ඉතින් ඔයාලත් කතාවක් අහලා ඇතිනේ රසම සයිවර් කන්න තියෙන්නේ යාපනයේ කියලා. ඉතින් ඔන්න ඒ විදිහට අපිත් ආපු නිසා ආවා සයිවර් කාලා යන්න. ඉතින් අපි ඕඩර් කරා උළුඳු වඩ, පරිප්පු වඩ, තෝස. ඉන්දියාප්පත් ගත්තා. කොහොමද ඉතින් රස බලන්න කියලා. ඉතින් අපි බලමු කාලා කොහොමද ඉතින් මේ වගේ රස කියලා. අපි කෑමට ගත්තු තෝසයි කාලිවර වෙලා බොන්න ගත්තා කිරි ප්ලේන් ටී ලොකු තෝසයක් ඔන්න ඉතින් මට හම්බුණා. කා ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. අනිත් ඒවත් ඉතින් කාලා බලන්න එපා කොහොමද කියලා. හැබැයි ඉතින් කෑමට සාධාරණයක් කරන්න ඕන හින්දා කොහොම හරි ඔන්න මමත් ඉතින් කෑවාද. හරි ඉතින් අපි දැන් කාලා බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන ගමන් අපිට මග තැනක තියෙන දෙක බීම විකුණන තැනක්. ඒ කියන්නේ අම්බරලා බීම හදන තැනක්. ඉතින් අපි නැවතිලා මෙතනින් බීම එකක් බීලා යන්න තමයි හිතුවේ. කොහොමද කියලා බලන්න ඉතින් රස. අපි බලමු ඉතින් කොහොමද මේකේ රස කියලා.
මොන තරම් පැණි රහයිද කියලා. ඉතින් මේ බීම එක මාරම පැණි රහයි. හැබැයි ඉතින් ගොඩාක් බොන්නත් බෑ. හැබැයි ඉතින් මේ විදුර නම් මම කොහොම හරි බිව්වා. අපි දැන් මන්නාරම් යන ගමන් ඉන්නේ. මග චුට්ටක් නතර වුණා. අමාරුයි එක දිගට යන්න හොඳටම අවුව. අපි මේ බස් හෝල්ඩ් එක නතර වුණා චුට්ටක් ඉඳලා යන්න. මම ඔයාලට පෙන්නන්න මේ නිදි බස් හෝල්ඩ් එක. දැන් මේ මන්නාරමට තව විනාඩි 15ක විතර දුරක් තියෙන ළඟයි. දැන් අපි ඊළඟ මන්නාරමට ගිහිල්ලා නාලා හරි කාලා චුට්ටක් වටයක් දාන්න තමයි හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ මන්නාරම් පැත්තේ කියලා. මේ තියෙන කඩලා එකක් දෙන්න. මේ තියෙන නාගදරන. අපි උරයම්ම කඩාගත්ත නාගදරන කොහොක්ක පේන්නේ. හරි දැක්ක. මේ මොනවද මේවා? කියන මොනවද දන්නේ? මේ මොනවද? කරල් මිනි බෝංචි. නෑ මේ මොනවද? උළුවලට. උළුවල් නේ බොරුවට කිව්වේ. කො ලේඩි බග්. ලේඩි බග් කියන මොකද බෝ? අර රතු පාට කුරුමිනියද? රතු පාට ඩොට් දෙකක් තියෙන්නේ. ඔව්. බග් කියන්නේ උට. නාග කරන අමු ගෙඩිය මොනවා වගේ දන්නේ මේක. අමුතු ගෙඩි තියෙන ගහක් තියෙනවා. මොනවාද කොකි සච්චු ගහ. නෝ ෆ්‍රෙන්ඩ්ස්. අමර නෑ. හායි. මොකද තියන්නේ කොහෙද? යාලා නාලානේ. අම්මට හැලෙනවද? යන්. බයි. අපි ගියත් නැත්නම් ට්‍රැක්ටර් ටිප් එක ඇවිල්ලා දවල්ට ලන්ච් එක ගන්න. මේ අරන් දෙන්න එකට බැඳලා. කපල් එකක් එන්න. බාන. කොම්බාන. පොඩි කාලේ නන්දුනාම උදේ ළමයි නන්දල්ලා යන්නේ කියන්නේ. අපි බීච් එකට ආවා. මොකද්ද මන්නාරමේ තියෙන බීච් එකක් කීරි බීච්. ඒ වගේ නමක් තමයි තිබ්බේ. හරියට නම් මතක නෑ මැප් එකකින් බලන්න. දැන් මෙතන නාන්න යන්නේ මේ බීච් එකේ. කවුරුවකුත් නැහැ. කට්ටියක් ඉඳලා නාලා ගියා. මේක ඉතින් අපි නාන්න තමයි යන්නේ. මෙතන මේ පරණ බෝට්ටුවකුත් තියෙනවා. අපි දැන් බෑග් එතනින් තියන්න යන්නේ. බෑග් ටික තියලා ඊට පස්සේ අපි නාලා යනවා. ජඹුර බලන්න යනවා. මාළුත් ඉන්නවා මේකේ ළඟ ගොඩක්. කැමරාව අරන් යන්න දෙන්නේ නැහැ නාන්න යද්දි. මෙතන බෝට්ටුවකින් බෑග් ටික තියුවා. දැන් වතුරට ගිහින් අරගලන බැස්සා. ජඹුර බලන්න යන ලණුවක් දාගෙන. Narin bootrek yan. Daham mo na yan eh. Magla na. Nakidmo taragamat siya na eh. Magla na yan eh. Alam di pa oh. Alam mo na tayo ganun. කොළඹ රතු වුණා. විමින් තියන්නේ. විමින් තියන්නේ. නැත්නම් මේක අපේ මොනවද? නැట్లా කණයි වගේ දඹලනවා. නෑ මේකත් මොකෙක් හරි රිංගලා වගේ නේ. ඌ ටිකක් දඹලන ගතියනේ. ඌ එළියට එන්න හදන්නේ. බෙල්ලේ රිංගලා වගේ. නෑ මුගේ හැටි. අර ඇස්සට ගියා.
මේ ඌ එළියට නැස්සට යනකොට පණ තියෙනවා. මේ ඔන්න දැන් එළියට ආවා. ඔන්න අතලට ගියා. දෙකද. අපි ආව අතරින් දෙමු යාවත්. මොකුටකින් මෙතන ඉන්නවා දැල්ලෙක්. මොකුටගේ කට්ටක් සිප්පඩ වෙනවා. මොකද? මේ අර වගේ තව එක්කෙනෙක් ඉන්නවා වේ. බිස්කට් කොලේකුත් තියෙනවා. තවත් ඉන්නවා යාළුවා වේ. තව හරියට යද්දි තව සත්තු ඉන්නවා ගොඩක් අය. මේ ඉන්නේ අර බෙල් එක්ක වගේ කෙනෙක් තව. යාළුවා නම් පණ තියනවා දන්නේ අල්ලන්න බැරි තව ඉන්නවා. Never answer to no, man, I still go, 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 yo, go, go, go. Hustle hard, hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway, and in the driveway.